කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද ගොඩාක් විශේෂ දවසක්. ඒ මොකද්ද කියලා ඕගොල්ලෝ දැනටමත් දන්නව ඇතිනේ. අද අපේ නංගි එනවා. ඉතින් එයාට ලංකාවෙන් ෆ්ලයිට් එක තියෙන්නේ 10ට. 10ට හරි 10 මාර්ට හරි කොහොම හරි මෙහෙට එයා මෙහෙ වෙලාවෙන් එක වෙද්දි එනවා. ඉතින් අපි මේ එයාපෝට් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අනිත් එක තමයි මම තම්නේල් එකේ දාලා තියෙන දේ ගැන කිව්වොත් එයාපෝට් එකේදී යාගෙන් අහපු ප්‍රශ්න මොනවද කියලානේ තියෙන්නේ. ඉතින් මේ දේවල් නම් කවුරු හරි UAE වලට එහෙම නැත්නම් ඩුබායි වලට එන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් එයාලට මේ දේවල් ගොඩක් වටිනවා. දැන් මෙහි ඩුබායි වීසා එක ඉෂුව කරන්නේ නැහැ. ඉතින් අපි නංගිට මාස දෙකේ සාජ වීසා එක තමයි දැම්මේ. එතකොට ලංකාවේ එයාපෝට් එකෙන් මෙහෙට එද්දී අහපු ප්‍රශ්න මොනවද කිව්වොත් ඒගොල්ලෝ නංගියෙන් අහලා තිබුණා ඔයා යන්නේ කියන්නේ ඔයගොල්ලයි නෑද වෙන කෙනෙක් ළඟටද කියලා. ඊට පස්සේ එයා කියලා තිබුණා අක්කා ළඟට කියලා. ඊට පස්සේ ආය ඒගොල්ලෝ රිටර්න් ටිකට් එක බලලා තිබ්බා. ආය හොටෙල් බුකින් එක ඒක බලලා තිබුණා. එතකොට අපි ගැන විස්තර අහද්දී අපි යාට කලින්ම යවලා තිබුණා මගේ ID එක. ඊට පස්සේ හස්බන්ඩ්ගේ ID එකයි ආය හස්බන්ඩ්ගේ ලයිසන් එකයි. එතකොට මගේ ID එකේ තියෙන්නේ ඒ කියන්නේ මගේ මගේ වීසා එක හස්බන්ඩ් ස්පොන්සර් කරලා ගහපු එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අර ගොඩාක් ප්‍රශ්න ඒගොල්ලෝ අහලා තිබුණෙත් නැහැ. තවත් එකක් තමයි මෙහෙ එද්දී බැංක් ඩීටේල්ස් වල ඒ කියන්නේ මෙහෙට එද්දී පෙන්වන්න ඕනේ සල්ලි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි නංගිගෙන් නම් ඒ ගැන මුකුත් අහලා තිබුණේ නැහැ. ඒ වුණාට අර සමස්තයක් විදිහට අපි කියන්නේ මෙහි ආපු කට්ටියෙන් ඇහුවට පස්සේ එයාලා කිව්වේ එයාලගෙන් නම් ඒ ගැන ඇහුවා කියලා. ඉතින් ওই තොරතුරු ටික තමයි එයාගෙන් එයාපෝට් එකෙන් අහලා තිබුණේ. ඔයාලට කියන්නේ UAE වලට එන්න හිතන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම්.